දවසක් බුදුරජාණන්සේ බලන මිනිසෙක් දිහා. මෙයා නෙළුමක්. එයා ඒක දන්නේ නැහැ. නෙළුම කිව්වේ අරහත්ත්වයටපත් වෙන කෙනෙක්. මෙයා ඒක දන්නේ. එදා වගේම ගෙදර අතු ගන්නවා, කනවා, නෝනට බිරිඳට උපස්ථාන කරනවා, දරුවන්ට උන වැඩට යනවා, බලනවා, එනවා. ආය පහවදා නැගිටිනවා, කනවා බොනවා, දත් මදිනවා, වැසිකිලි කැසිකිලි යනවා. නෙළුමක් දන්නේ. බුදුරජාණන්සේ ලෝකෙ දිහා ඇහෙන් බලනවා බුදු ඇසින්. බුදු ඇසින් ලෝකෙ දිහා බලනකොට මේ මිනිස්යාගේ හිත ඇතුලේ හරි මාන්නෙත් එක්ක ප්‍රඥාව නැමැති උතුම් ගුණය ඉස්මතු වෙන්න පේනවා. බුදුරජාණන්සේ මේ මිනිස්යාගේ දෙට පිණ්ඩපාත ගියා. ශ්‍රමණ රුවක් දානෙට ඇවිල්ලා පොඩ්ඩක් ඉන්න කියලා ගෙට ගිහිල්ලා දානෙ බෙදුවා. බුදුරජාණන්සේ බැලුවේවත් නෑ. හැරුණා. ආයෙත් ආවා. සවැත් නුර ජේතවනාරාමේ මේක උනේ. පහවදා තථාගතයන් වහන්සේ සියලු දවසේ කටයුතු අවසන් කළා. පහවදා උදේ ආයෙත් පිණ්ඩපාත යනවා. ආරෝග්‍ය දෙට්ටම. බමුණ වැඩ කරගෙන හිටියා. ආයෙත් එදා සමනරුව අදත් ඇවිත් බෙදුවා. දාන බෙදුවා. බුදුරජාණන්සේ බැලුවේ නැහැ. බුදුරජාණන්සේ වැඩම කළා කුටියට. එදත් හවස ගත කළා. කටයුතු අවසන්. පවවදා උදෙත් බුදුරජාණන්සේ ගියා. ඒ ගෙදරටම නෙළුමක් කියලා දන්නේ මේ පාරිශුද්ධ සිතක් ඇති සම්බුදු රජුන්ට අරහත්ත්වයේ දරන්න පුළුවන් උත්තම පුරුෂයෙක් වෙන කෙනෙක් එදා කියනවා. ශ්‍රමණය දවස් දෙකක් ආවා. තුන්වෙනි දවසත් ආවද පිණ්ඩපාතේ. කෑම රසයි නේද? ආස හිතුණා නේද? කියනකොටයි සාස්ත්‍රුන් වහන්සේ ඔළුව උස්සලා අර මිනිස්සයා දිහා බැලුවේ. බුදුරජාණන්සේ හිත දැක්කා. බුදුරජාණන්සේ මේ මිනිස්සයා දිහා මූණ දිහා බලාගෙන කිව්වා බ්‍රාහ්මණය පුනප්පුනච්චේව වපන්ති බීජං ආය බීජ වපුරනවා. පුනප්පුනවස්සති දේව රාජා ආය වැස්ස වහිනවා. පුනප්පුනක්කෙතං කසන්ති කස්සකා ආය කුඹුරු හානවා. පුනප්පුනද්දඤ්ඤ මුපේති රට්ටං ආය ධනෙ ලැබෙනවා. පුනප්පුනක් යාචකා යාචයන්ති ආය යාචකයෝ ගෙවල් වලට ඉල්ලගෙන යනවා. පුනප්පුනද්දානපති දදන්ති ආය දානපතියෝ දානෙ දෙනවා. පුනප්පුනද්දානපති දදිත්වා ආය දානපතිය දන් දීලා පුනප්පුනස්සග්ග මුපේතිටානං ආය දිව්‍ය ලෝක යනවා. පුනප්පුනක් කීරණකා දුහන්ති ආය කිරිදෝන අය කිරිදෝනවා. පුනප්පුන වස්සං උපේති මාතරං ආය වහු පැටියා අම්මා ළඟට යනවා. ඔහොම කියනකොට හිරියටලා ගියා හිත. මොකද්ද මේ කියන්නේ? කිව්වා බ්‍රාහ්මණය ආය පුනප්පුනජ්ජායති මීයති ච ආය ඉපදෙනවා. අපි ආය මැරෙනවා. ආය සොහනට අරන් ගිහිලා දානවා. ආය ඉපදෙනවා. මේ ඉපදී යන මිනිස්සු මෝඩ මිනිසයා ආය මව් කුසටම එනවා කියන පිපුණා නෙළුම. එතන වැටුණා බුදු සිරිපා ළඟ. කිව්වා ස්වාමීනි මෙච්චර දවසක් ඔබ මේ අපහාස විඳගෙන ආවේ සාස්ත්‍රුණාච මොකේද? ඔබ වහන්සේ මට පිහිට වෙන්න. මං යටට හිටියේ. මං යටපැත්තට හිටියේ. දැන් තමයි හැරුණේ. මං හිටියේ මං මුලා වෙලා මොකවත් පේන්නේ නැතුව. දැන් තමයි මට පාරක් පේන්නේ යන්න. ස්වාමීනි මං හිටියේ ඝන අන්ධකාරයේ. ඔබ වහන්සේ මට පහනක් පත්තු කරලා දුන්නා. ස්වාමීනි අද ඉඳන් මං ඔබ වහන්සේ දිවි පුදා සරණ යනවා මාව මහාන කරන්න කිව්වා. නෙළුම පිපුණේ එදා.
බුදුරජාන්සේගේ පින දැක්කා. දැක්කෙත් ඉන්ද්‍රිය පරෝපරියත් ඥානයෙන්. ආසය ඒකට කියනවා බුදු ඇස. පින්වත්නි බුදු ඇසින් මේ ලෝකේ දකින ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්කොත් ඒ මිනිසයාට වරදින්නේ නැමයි. ඒ නිසා ඔයාලා බුදු ඇසට පේන මිනිස්සු වෙන්න. බුදු ඇසට පේන මිනිස්සු වෙන්නේ පින්වත්නි අපේ අඩුපාඩු තියෙනවා නම් ඒ අඩුපාඩු වලට ලකුණු දෙන්න එපා. අපිට තරහ යනවා නම් ඒ කෙලෙස් වලට මං තරහ ගත්තේ මේ නිසානේ කියලා ඒකට කරුණු කියන්න එපා. රාගය එනවා නම් ඒකට කරුණු කියන්න එපා. එකට එක කෙරෙනවා නම් අඩුපාඩු තියෙනවා නම් ඒකට කරුණු කියන්න එපා. කියන මේක වැරද්දක්. තමන්ගේ වැරද්දමයි කියලා දකින්න. වැරද්දම සංසාරයට බහුල සිතින් කලකිරුණ සිතින් කල් ගෙවන්න ඕන. ඒක තමයි සුදුසුකම්. ඒ නිසා බුදු කෙනෙක් ළඟ වැටෙන්නේ දන ගහන අය, බුදු කෙනෙකුට පේන අය බවට පත් වෙන්න සුදුසුකම් තියෙන්න ඕන.